මේෂ ලග්නය රාශි චක්‍රයේ පළමු වන රැස මේෂ රැසින් උපන් ඔබට සෙනසුරුගේ මීන රාශිගත වීම කොහොමද බලපාන්නේ? සෙනසුරු රාය ඔබගේ ලග්නෙන් 12 වෙනිදාට තමයි පැමිණෙන්නේ. මානසිකවද නීති අතින්ද හැම අතින්ම බැට දෙන කාලයක් විදිහට තමයි ඔබට මේ සෙනසුරු ආරම්භ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අවුරුදු 7මාරක ලග්න ඉරාෂ්ටකයක් උදා කරමින් තමයි සෙනසුරු ඔබගේ ලග්නෙන් 12 වෙනිදාට පිවිසෙන්නේ. බාධක කටළු දුෂ්කරතා මැදින් තමයි ඔබට යන්න වෙන්නේ. මේ වස 4 මාරක් තුරට අවුරුදු 7මාරක් තුරට ඔබ නීති අකුරට පිළිපදින්න. හැකිතාක් වියදම් සීමා කරගෙන කටයුතු කරන්න. නීතියෙන් පිට කිසිදු දෙයක් කරන්න එපා. නීතිය ඔබට බැට දෙන්නට පුළුවන්. ඔබ විවාහක අයෙක් නම් විවාහ ජීවිතය සම්බන්ධයෙන් කතා කරන ඔබේ ලග්නෙන් 12 වෙන්න ඒ වගේම තමයි ලග්නය තුල හෝ අඟහරු ග්‍රහය සිටින අයෙකු නම් මේ කාල පරිච්ඡේදය ඊටම දුර්වල කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. විවාහයේදී ඔබ ඊටම සැලකිලිමත් වෙන්න. ආයි මතක් කරනවා 12 වෙනි ඔබට සෙනසුරු ඉන්නවා නම් විවාහ ජීවිතය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් ඔබට මේ වසර විවාහ කටයුතු උදා වෙන බලාපොරොත්තු සහගත දේ යුතු කාලයක්. හැබැයි මම මේ කියන්නේ ගැටලු ඇති වෙනවා කියන එක. රැකියාව සම්බන්ධව කතා කිරීමේදී විදේශ රැකියාව සම්බන්ධ යහපත ඔබට උදා කරන කාලයක්. හැබැයි බාධක ගැටලු මත. ඉතින් මේ බාධක ගැටලු කටුකතා දුෂ්කරතා වගේ දේවල් මතුවෙන හින්දා ඉවසිලිවන්ත වන්න දුර්තික බලන්නත් ඔබ බලා ගන්නට ඕන. ව්‍යාපාර කටයුතු වලදී ඔබ වඩා සැලකිලිමත් වෙන්න පාඩු අවාසි ඒ වගේ දේවල් සිදුවන්නට පුළුවන්. ඔබ අධ්‍යාපනය කරන අයෙකු නම් අධ්‍යාපන සම්බන්ධයෙන් මේෂ රැසින් උපන් ඔබට බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් කාලයක්. ඔබ බාධක දුෂ්කරතා ගැටලු මැදින් ඕන දෙයක් ධෛර්ය සම්පන්නව ඉවසගෙන යන්න අයෙකු නම් මේ කාලය ඔබට යහපත් කාලයක් ලෙස සටහන් කර ගන්නට පුළුවන්. මොකද ඔබට ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් අධ්‍යාපනව සම්බන්ධයේදී. සෞඛ්‍ය සම්බන්ධව කතා කරොත් ඔබට පාදගත රෝග පීඩා, ස්නායුගත රෝග පීඩා, මානසික රෝග පීඩා වගේ දේවල් මතුවන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබටත් මොනවද අපි කරන්නේ මේකට? හැකිතාක් පින් දහම් කටයුතු වල නිරත වන්න, බෝධි වන්දනාව, බෝධි පූජා වගේ දේවල් කරන්න, භාවනාව කරන්න හැකිතාක්. ඒ හින්දා මේ කාල පරිච්ඡේදය මෙන්න මේ දේවල් කරොත් ඔබට මේ දුර්වලතා අවම කරගෙන ඉතින් මෙන්න මේ මත් පිළිවෙත් කරන්න ඊ타මත්ම නම්‍යශීලීව කටයුතු කරන්න බලන්න ප්‍රායෝගිකවත් ඔබට එතකොට මේ දුර්වලතා මග හරවාගෙන කටයුතු කරන්නට වාසනාව ලැබෙනවා මේෂ රැසින් උපන්